අයිබෝන් අද අපි කතා කරන්නේ 3i ඇට්ලස් ගැන. පසුගිය කාලේ සද්ද නැතුව හිටිය NASA ආයතනය ඔන්න 3i ඇට්ලස් ගැන කතා කළා. ඔවුන් කියන්නේ මේක මේ නිකම්ම නිකං ස්වභාවික වල්ගා තරුවක් කියලා. මේක තමයි NASA එකේ නිල මතය. ඒත් හාවර්ඩ් මහාචාර්ය A.V. ලෝබ් කියන්නේ ඉදිරිපත් කරලා තියෙන දත්ත අනුව NASA ආයතනයේ මතය සමග එකඟ වෙන්න අමාරුයි කියලා. මහාචාර්ය ලෝබ් කියන්නේ කරුණු කිහිපයක් නිසා 3i ඇට්ලස් නිකම්ම නිකං වල්ගා තරුවක් කියලා පැත්තකට වෙන්න බෑ කියලා. එකක් තමයි මෙහි විශාලත්වය. ගණනය කිරීම අනුව මෙහි විස්කම්භය කිලෝමීටර් 5ක් පමණ වෙනවා කියලා තමයි කියන්නේ. මීට කලිනුත් මේ වගේ ආකාශ වස්තුන් අපේ සෞර ග්‍රහ මණ්ඩලයට ආවා. ඔබට මතක ඇති බොරිසෝව් කියලා වල්ගා තරුවක් ආවා. හැබැයි මේ 3i ඇට්ලස් ඒ වගේ 10 ගුණයක් විශාලයි. ඊට පස්සේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයට ආවා අමුත්ත තමයි ඕමුවාමුවා. 3i ඇට්ලස් ඒ වගේ මිලියන ගුණයක් විශාලයි. ඒ වගේම මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ මේ 3i ඇට්ලස් ගමන් කරන්නේ අපේ ග්‍රහලෝක තියෙන තලයමයි කියලා. සාමාන්‍යයෙන් පිටතින් එන වස්තුවක් මේ අපේ ග්‍රහලෝක තියෙන තලයේ පිහිටන්න තියෙන සම්භාවිතාවය 500න් එකක් වගේ කියලා තමයි කියන්නේ. ඊළඟට මේ ආකාශ වස්තුවේ රසායනික සංයුතිය ගැනත් ලොකු කතා බහක් ඇති වුණා. ඒ තමයි මෙයින් වැඩි වශයෙන් නිකල් විමෝචනය වෙනවා කියලා හඳුනාගෙන තිබෙනවා. හැබැයි ඊට සාපේක්ෂව අයන් විමෝචනය වෙන්නේ නෑ කියලා තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු හොයාගෙන තියෙන්නේ. සාමාන්‍ය වල්ගා තරුවක් නම් සාමාන්‍යයෙන් අයන් සහ නිකල් සමාන මට්ටමින් තමයි තියෙන්නේ. හැබැයි මේ වල්ගා තරුවේ මේ ආකාශ වස්තුවේ එහෙම නෑ කියලා තමයි මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වලා දෙන්නේ. ඔහු කියන්නේ මේ තත්වය ස්වභාවිකව ඇති වෙන්න විදිහක් නෑ කියලා. සාමාන්‍යයෙන් මෙහෙම නිකල් වැඩියෙන් තියෙන්නේ මිනිසා විසින් නිෂ්පාදනය කරන මිනිසා විසින් නිපදවන අභ්‍යවකාශ යානාවල කියලා තමයි ඔහු පෙන්වලා දෙන්නේ. ඒ වගේම මෙම ආකාශ වස්තුව සෑම පැය 16කට වරක්ම භ්‍රමණය වෙනවා. ඉතින් මේ විදිහට කැරකෙන දෙයකින් ගෑස් නිකුත් වෙනවනේ. ඉතින් මේ විදිහට ගෑස් නිකුත් වෙද්දී වක්‍රව තමයි යන්න ඕන. හරියට කැරකෙන වතුර බටයකින් වතුර විහිදෙන්නේ කොහොමද? චක්‍රයක් වගේ යන්නේ. අන්න ඒ විදිහට තමයි පාන්න ආකාශ වස්තුවක ගෑස් නිකුත් වෙන්නේ. හැබැයි මේකෙන් පිටවන ගෑස් සාමාන්‍ය විදිහට කෙලින්ම තියෙනවා. මේ කරුණු ඔක්කොම සලකා බැලුවම මේක ස්වභාවික එකක් නොවෙන්න ඉඩකඩ වැඩි කියලා තමයි මහාචාර්යවරයා කියන්නේ. කියන්නේ මේ කරුණු අතරින් එකක් දෙකක් අහම්බයක් වෙන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම අහම්බයක් කියලා හිතන්න අමාරුයි කියලා. NASA ආයතනයෙන් මේ සම්බන්ධයෙන් කතා කරන්න පටන් ගත්තා. 3i ඇට්ලස් වල ගත්ත ඡායාරූපයක් වුන් මාධ්‍යයට නිකුත් කළා. හැබැයි බොහෝ දෙනෙක් මෙම ඡායාරූපය විවේචනය කළා. මොකද මේක නිකන් අර මේ වින්ටර් කාලෙට පාරේ පත්තු වෙන ලයිට් එක්ක ඡායාරූපයක් වගේ කියලා තමයි බොහෝ දෙනෙක් කියලා තිබුණේ. ඒ සම්බන්ධයෙන් ගොඩක් අය විවිධ අදහස් පළ කරලා තිබුණා. බොහෝ දෙනෙක් කියන්නේ NASA ආයතනය හිතාමතාම මොන හරි දෙයක් ලෝකෙන් සංගවන්න උත්සාහ කරනවා කියලා. ඉදිරි දින කීපේ 3i ඇට්ලස් ගැන වැඩියෙන් කතා බහට ලක් වෙයි. වැඩියෙන් තොරතුරු ලැබෙයි. අපි බලමු මොනවද ලැබෙන්නේ කියලා. ඒ ලැබෙන තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න අපි සූදානම්ින් ඉන්නවා. එහෙනම් මං ගිහින් ඉන්න පරිස්සමින් ඉන්න.